මගේ තාත්තට ජීවිතය කිසිම තාත්තා කෙනෙකුට යන්න නුසුදුසු වේදනාකාරී අවස්ථාව තුළ යන්න වුණ ඒ තමයි එයාගේ පුතා. ඒ කියන්නේ මාව ජාතික මානසික රෝහලට අංගුණ මානසික රෝහලට ඇතුළත් කරන්න ලැබිච්ච එක. මාව දොස්තරලා 3 දෙනෙක් මානසික රෝගියෙක් හැටියට හංගඩු ගැව්වා කියන වචනේ වැරදි. මාව දොස්තරලා 3 දෙනෙක් මානසික රෝගියෙක් හැටියට හඳුනාගත්තා. ඒ කෙනෙක් නිර්දේශ කරා මාව අංගුණ මානසික රෝහලේ නතර කරන්න කියලා. මට තාම මතකයි මගේ තාත්තගේ ඇස් දෙකේ තිබිච්ච කඳුළු. හැබැයි මගේ තාත්තා කවදාවත් මාව අතහැරියේ නෑ. මානසික රෝහල් එකක නෙවෙයි, මම මානසික රෝහල් 3ක මාව නවත්තලා තියෙනවා. මේ එක ස්ථානයකවත් මගේ තාත්තා මාව අතහැරියේ නෑ. එයා ජීවිත සටනේ කඩුව කවදාවත් බිම තිබ්බේ නෑ. මානසික රෝහල් 3ක් විතරක් නෙවෙයි, ජීවිතේ මගෙත් එක්ක ගණන් කරන්න බැරි තරම් පුනරුත්ථාපන කඳවුරු වලට මගේ තාත්තා ඇවිල්ලා තියෙනවා. ඒ හැම පුනරුත්ථාපන කඳවුරකටම මගෙත් එක්ක ආවා. ආයි තව මාස කීපයකින් තව පුනරුත්ථාපන කඳවුරක, තව මාස කීපයකින් තව පුනරුත්ථාපන කඳවුරක. කිසි දවසක මගේ තාත්තා සටන අතහැරියේ නැහැ. මගේ තාත්තට ගොඩාක් මං වේදනාවන් දුන්නා. මහන්සියෙන් එයා හම්බ කරපු සල්ලි විනාශ කරා. හැබැයි කිසිම දවසක ජීවිතේ පරක් වෙලා මම පටන් ගන්නකොට එයාගේ පුතා අපි ආයෙ ඉගෙන ගමු. මං කිව්වා තාත්තා මං ඔයාගේ සල්ලි මහන්සියෙන් හම්බ කරපු සල්ලි ඔක්කොම විනාශ කරා. එයා කිව්වා නෑ කමක් නෑ අපි ආයෙ ඉගෙන ගමු. මගේ තාත්තා මං වෙනුවෙන් මා විශාල සටනක් කරා. ඒ සටනේ කවදාවත් එයා ජීවිත කඩුව බිම තිබ්බේ නෑ. මේ වීඩියෝ එක සටන් කරන හැම අම්මා කෙනෙකුටම, තමන්ගේ දරුවා වෙනුවෙන් සටන් කරන හැම තාත්තා කෙනෙකුටම, සමහර වෙලාවට ඔයාගේ පුතා මේ අවස්ථාවේ, ඔයාගේ දරුවා මේ අවස්ථාවේ මද්‍රව්‍යයට වහල් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ ඔයාගේ දරුවා ඩිජිටල් උපකරණ වලට, එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය ජාලාවලට, එහෙමත් නැත්නම් ගේමින් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. සූදුවට ඇබ්බැහි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. අසභ්‍ය චිත්‍රපටි වලට ඔබේ දරුවා ඇබ්බැහි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. කවදාවත් මේ සටන අතාරින්න එපා. එදා මගේ තාත්තා මං වෙනුවෙන් සටන් කරා. කවදාවත් මගේ තාත්තා සටන අත්හැරියේ නැහැ. මුළු ලෝකෙම මාව අතහැරියත් මගේ තාත්තා අතහැරියේ නැහැ. ලෝකේ මාව ප්‍රතික්ෂේප කරනකොට, ලෝකේ මාව අප්‍රිය කරනකොට, ලෝකේ මිනිස්සු මාත් එක්ක ඉඳගන්න කැමති වෙන්නේ නැතිකොට මගේ තාත්තා මං වෙනුවෙන් සටන් කරා. ඒක නිසා සටන් කරන හැම තාත්තා කෙනෙකුටම, සටන් කරන හැම අම්මා කෙනෙකුටම සටන අතහරින්න එපා. ජීවිත කඩුව බිම තියන්න එපා. ඔබේ දරුවා වෙනුවෙන් ඔබ සටන් කරේ නැත්තම් කවුද සටන් කරන්නේ? මේ ලෝකේ ඔක්කොමලා එයාව අතහැරලා ඉඳද්දී මාව අතහැරලා හිටියා වගේ. එතකොට මගේ තාත්තා සටන් කරා වගේ. ඔබේ දරුවා ලෝකේ අතහරිද්දී, ලෝකේ ඔබේ දරුවා විවේචනය කරද්දී ඔබත් අතහැරියොත් කවුද ඔබේ දරුවා වෙනුවෙන් සටන් කරන්නේ? So therefore fight for your child. Don't give up. Don't ever give up. Don't ever lay the sword on the ground. Fight till you see the light shining upon them. ඔයාගේ දරුවාගේ ජීවිතේ ආලෝකමත් වෙනකන් සටන් කරන්න. ඔයාගේ දරුවා මද්‍රව්‍යයෙන්, අසභ්‍ය චිත්‍රපටි වලින්, එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය වලට තියෙන ඇබ්බැහිකමින්, සූදුවෙන් නිදහස් වෙනකන් සටන් කරන්න. ඔබ තුල ධෛර්යවන්ත සිංහ ආත්මයක් තිබෙනවා. සටන් කරන්න. සිංහෙක් වගේ ඔබේ දරුවා වෙනුවෙන් සටන් කරන්න. ධෛර්යවන්ත අම්මා, ධෛර්යවන්ත තාත්තා මේ සටන අතහරින්න එපා. මහන්සි වේදනාවයි සමහර වෙලාවට ඔබට හිතනවා ඇති ජීවිතේ මට දැන් ඇති කියලා. දැන් මං තෙහෙට්ටු වුණ ඇති කියලා හිතනවා ඇති. දැන් මේ ජීවිතේ මට පළක් තියනවාද මගේ දරුවා විනාශ වෙලා කියලා හිතනවා ඇති. අතහරින්න එපා මේ සටන. ඔබේ දරුවා ජාග්‍රහණය කරනකන් සටන් කරන්න තාත්තා. ඔබේ දරුවා ජාග්‍රහණය කරනකන් සටන් කරන්න අම්මා. ඔබ ජාග්‍රහයික. අද මම ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි, ලෝකය ගරු කරන ජාග්‍රාහිකේ. ඒකට මගේ තාත්තා සටන් කරා. මගේ තාත්තා පරාජය බාර ගන්න කැමති වුණේ නැහැ. ඔබත් ඔබේ දරුවා ජාග්‍රහණය කරනකන් සටන් කරන්න. ඔබ ධෛර්යවන්ත තාත්තා කෙනෙක්, ඔබ ධෛර්යවන්ත අම්මා කෙනෙක්. Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies. Dreamcatcher LK to capture your dreams.